රයිට් එහෙනම් ආයුබෝවන් කියලා සියලු දෙනාම පිළිගන්නවා මගේ ගමනින් මගේ YouTube channel එකට. ඉතින් මේ මාසේ මුල එම්බසි අප්ඩේට් ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔන්න මාත් රුමේනියාවට ආවා. දැන් වැඩ කරනවා. අද නම් නිවාඩු දවසේ වීඩියෝ එකක් කරන්න හිතුණා. ඉතින් එම්බසි අලුත් අප්ඩේට් මොනවද කියලා මුලින්ම කතා කරනකොට ඩොලර් 136ක් තමයි දැන් එම්බසි ගාස්තුව අරන් යන්න ඕනේ. මේන්ලි යන්නේ 171 72 තමයි දැන් SC නම්බර් යන්නේ. ඉතින් මීට අමතරව ඔයාලට කියන්න තියෙන්නේ මේ දවස්වල කන්සියුලර්ස්ලා දෙන්නෙක් තමයි ඉන්ටර්වයුව කරන්නේ, 3 දෙනෙක් ඉන්නවා. මේ වුණාට දෙන්නෙක් තමයි මේ දවස්වල ඉන්ටර්වයුව කරන්නේ. මේන්ලි කියන්න තියෙන්නේ ওই ටික තමයි. ඊට අමතරව එම්බසි අහන ප්‍රශ්න ගැන කතා කරොත් මේ දවස්වල ප්‍රශ්න 15ක් 20ක් 10ක් ඔය වගේ අතර ප්‍රමාණයක් තමයි අහන්නේ. එක එක්කෙනාගේ විදිය අනුව මේක වෙනස් වෙනවා. මීට අමතරව එම්බසි අලුත් අප්ඩේට් ගැන කතා කරනකොට අලුත් අහන ප්‍රශ්න ගැන කතා කරනකොට ඇග්‍රීමන්ට් එකේ තියෙන දේවල්ම තමයි ගොඩක් අහන්නේ. ඔයාලගේ සම්පූර්ණ නම, මැරිඩ් අන්මැරිඩ්ද, ඊට අමතරව බබාලා ඉන්නවද, ඔය වගේ දේවල් අහනවා. ඊට පස්සේ කම්පැනි නේම් එක, කම්පැනි ඇඩ්‍රස් එක, කම්පැනි සිටි එක, ඔයා කරන ජොබ් එක, එක්ස්පීරියන්ස් එක, ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට අහලා දෙනවා. අලුතෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි රුමේනියාවේ කල්චර් එක ගැන අහලා තියෙන එක ප්‍රශ්නයක්. ඒක අලුතෙන් අහලා තියෙනවා. ඊට පස්සේ ප්‍රොමෝෂන් පීරියඩ් එක ගැන අහන ප්‍රශ්න ඒවම තමයි මේ දවස්වලත් අහන්නේ. ඉතින් අලුතෙන් එකතු වෙලා තියෙන ප්‍රශ්න වලට අමතරව ආයෙ නැවත අලුතෙන් ප්‍රශ්න කිසිවක් එකතු වෙලා නැහැ. ඔය විදිහට තමයි ඉතින් කන්සියුලර්ස්ලා දෙන්නෙක් තමයි ඉන්ටර්වයුව කරන්නේ, 3 දෙනෙක් හිටියට. ඉතින් මම දන්න විදිහට මම හිතන විදිහට එම්බසි ඉන්ටර්වයුව එක එම්බසි අලුත් තැනකට අරයි යනවා කියලා කතාවකුත් තියෙනවා. ඉතින් ඒක කොහොම වෙයිද කියලා කියන්න අමාරුයි. අලුතෙන් එම්බසි අප්ඩේට් ගැන කතා කරනකොට ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලා එම්බසියට ඉන්ටර්වයුව යනකොට අනිවාර්යෙන් 136ක් අරයි යන්න ඩොලර්. මුලින් 131 තිබ්බා, 126 තිබ්බා, දැන් 136ක් වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් 136ක් ඩොලර් ඔයාලා එම්බසි ඉන්ටර්වයුව එකට යනකොට අරයි යන්න. ඉතින් යන පිළිවෙල ගැන කතා කරොත් මුදර පොණ්ඩේ කපලා රවුල් ලස්සනට කපලා කට්ටයක් ගහලා රවුල වලේ තියෙන කට්ටිය ඉන්නවනම් කට් එකක් ගහලා අද්දික ෂර්ට් එකක් ඇඳලා අලු කලිසමක් ඇඳලා සපත්තු දෙකක් දාලා ලස්සනට ඇඳලා කරලා එම්බසි ඉන්ටර්වයුව එකට යන්න ඕනේ. මීට අමතරව කියන්න තියෙන්නේ එම්බසිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඔයාලට. ඉතින් මමත් දැන් රුමේනියාවට ඇවිල්ලා තියෙනවා. රුමේනියාව කියන්නේ ඉතින් හොඳ රටක්, හොඳ ජොබ් එකක් තිබ්බොත් හොඳ රටක් රුමේනියාව, හොඳ පඩියක් තිබ්බොත් හොඳ රටක්. රටේ වරදක් නැහැ. තමන්ට හම්බෙන රැකියාව අනුව තමයි සුන්දර වෙන්නේ රටේ රුමේනියාව. ඉතින් ඒකින්ද ඔයාලා ජොබ් වලට එනකොට හොඳට බලලා තමන්ට ගැළපෙන ජොබ් එකක් තෝරගෙන අනිවාර්යෙන් රුමේනියාවට එන්න. එතකොට අවුලක් වෙන්නේ නැහැ ඔයාලට. ඉතින් ওই ටික තමයි මට අලුතෙන් ඔයාලට කියන්න තියෙන්නේ. තවත් එම්බසි අප්ඩේට් අලුත් වීඩියෝ අරගෙන ඔයාලා හැමෝට එන්න බලාපොරොත්තු වෙන්නේ. අදට නිහඬ වෙනවා. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, පහළ තියෙන bell icon එක click කරන්න. එතකොට මම අලුතෙන් දාන වීඩියෝ ඔක්කොම ඔයාලගේ ෆෝන් එකේ notification එකක් මාර්ගයෙන් එනවා. ඉතින් මගේ channel එක subscribe කරලා අලුතෙන් දාන වීඩියෝත් එක්කත් ඔයාලා එකතු වෙන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ගමනේ නිමාව පරණාත් සංජීව. ජය වේවා.